හලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මුලින්ම මම අද ජනවාරි 1 වෙනිදා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද ඔයගලන්ට ගේන්නේ කලින් දවසේ ගෙනාපු වීඩියෝ එකේ ඉතුරු කොටස. මම ඒ වීඩියෝ එක කිව්වා ට්‍රාන්ස්කෝ ගිහිල්ලා බඩු ගෙනාවා. ඒවා අන්පැක් කරපු විදිහ තමයි අද මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් ගේන්නේ. අපි බොක්සස් 3ක් ගෙනාවා. ඒ බොක්සස් 3න් එකක් තිබ්බා දෝනි ඩැඩිට ගෙනාපු සර්ප්‍රයිස් බොක්ස් එක. ඊට අමතරව අනිත් බොක්ස් දෙකේ එයා මට ගෙනාවේ මේවා තමයි සෝස් වර්ග, සැලඩ් ඩ්‍රෙසින්, ටූනා ඒ වගේ දේවල් තමයි. මම ඒක පස්සේ වීඩියෝ එකකින් ඔයාලන්ට ගේන්නම්. අදට මම කරන්නේ සර්ප්‍රයිස් බොක්ස් එක තමයි මම මේ ඕපන් කරලා ඔයාලන්ට පෙන්නන්නේ. මේ මම පෙන්නන්නේ 500 grams coffee beans ගෙනාපු ඒවා. එයා බෑග්ස් 5ක් ගෙනල්ලා තිබුණා. මේක ඇවිල්ලා coffee machine එකට දාන water filter එක. මේක ඇවිල්ලා coffee machine එකට පාවිච්චි කරන stainless steel milk jug එක. මේක machine එකට වෙන original මේක. ඊළඟට මේ තියෙන්නේ මැෂින් එක ක්ලීන් කරන්න අවශ්‍ය දේවල් තමයි ටැබ්ලට්ස් වෝටර් ෆිල්ටර් එක දාන්න තියෙන මෙන්න මේ පෙන්නපු ප්ලාස්ටික් වගේ කොටසට ඒ ක්ලීනින් ස්ටෆ් තමයි මේකේ තියෙන්නේ. මේක ඇවිල්ලා coffee beans දාන්න ගෙනාපු කන්ටේනර් එකක්. මේක එයා ටයිට්. අපි පැකට් එකක් කඩපුවම හුලං වදින්නේ නැති වෙන්න මෙන්න මේ වගේ එකට දාලා තියන්න තමයි තියෙන්නේ. එකවරට ග්‍රෑම් 500ක් දාලා තියන්න පුළුවන්. මෙන්න මේකත් ඇවිල්ලා කොෆි හදන එක. මම මේක ගැන ඔයගලන්ට පස්සේ වීඩියෝ එකක් කරන්නම්. සමහරක් අය මේ ගැන දන්නවා ඇති, සමහරක් අය දන්නෙත් නැතුව ඇති. මේකත් ගෑස් එකේ තියලා අපිට කොෆි හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන කොෆි කුඩු පාවිච්චි කරලා කොෆි එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේකෙන්. මේ කොෆි මැෂින් එකෙන් හදන්න පුළුවන් ඩිසයින්ස් තමයි මේ මෙනු එකේ තියෙන්නේ. මෙන්න මේක තමයි දෝනි ඩැඩිට ගෙනාපු gift එක. එයා මේ කොෆි මැෂින් එක ගෙනාවේ ඔරිජිනල් පැකින් එක අයින් කරලා. ඔරිජිනල් පැකින් එකත් එක්ක රිජි ෆෝම් එහෙම ඇවිල්ලා තිබ්බා. එතකොට අයා දාපු බොක්සස් වලට මේ කොෆි මැෂින් එක ඔරිජිනල් පැකින් එකත් එක්ක දාන්න බැරි කමක් තිබුණා. මොකද මේක ටිකක් ලොකුයි. ඊට පස්සේ දෝනි කරේ අර ඔරිජිනල් පැකින් එක අයින් කරලා මේක බබල් රැප් වලින් හොඳට ඒතුවා. ඔතල ක්‍රීන් ෆිල්ම්ස් වලින් ඔතල තමයි මේ බොක්ස් එකට දාලා ගෙනාවා. එයා වටට තව රෙදි එක එක ඒවා දාලා තිබ්බ මැෂින් එක මේ ඩැමේජ් එකක් වෙන්නේ නැති විදිහට. ඔන්න මේ වෙලාවේ තමයි හස්බන්ඩ් දැක්කේ මොකද්ද දෝනි යාට ගෙනාවේ කියලා. එයා සෑහෙන සර්ප්‍රයිස් වුණා මේක දැක්කට පස්සේ. මොකද එයා කොෆි ලවර්. ලාටේ එස්ප්‍රෙසෝ වලට එයා පුදුම ආසාවක් තියෙන්නේ. ඉස්සර පිට රටේ ඉන්නකොට අපි නිතර බිව්වා. දැන් ලංකාවට ආවට පස්සේ අපිට ඒක මිස් වෙලා තිබුණේ. ඉතින් එළියට ගියොත් ඒක ටිකක් ලොකු ගාණක්. ඉතින් අපි ඉඳලා හිටලා එළියෙන් අරගෙන බොන්න පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ තමයි දෝනි කිව්වේ මම ඩැඩිට එකක් ගෙනලා දෙන්නම් කියලා ඩැඩිගේ ආසාව නිසා. ඇත්තටම කියනවා නම් මේකේ වටිනාකම ලක්ෂ 7ක් වෙනවා. මේවා තමයි කොෆි ෂොප්ස් වල තියෙන මීට වඩා ටිකක් ලොකු මැෂින් එකක් තියෙනවා. ඉතින් මම මේක ගාන කිව්වේ ඇත්තටම මේ වෙන දෙයකට නෙවෙයි. සාමාන්‍යයෙන් කෙනෙකුට නිකන් හරි දැනගන්න මේ වගේ මැෂින් එකක් මේ තරම් වටිනවා කියන එක. මේ මැෂින් එකට ඕන කොෆි බීන්ස් උත්තයා ගෙල්ලා තිබ්බ කිලෝ 2.5ක්. මම හිතන්නේ ලංකාවෙන් ගන්න ගියොත් ඒවත් ටිකක් ලොකු ගාණක් වෙයි. ඒත් හැම තැනම නැතුව ඇති ගන්න. කොෆි බීන් ඉවර වුණාම එයා අපිට පෝස්ට් එකේ එවන්නම් කියලා කිව්වා. ඉතින් ඒක නිසා අපිට ඒක එච්චර ගන්න කරදර වෙන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. මේක ඇවිල්ලා කොෆි බීන් දාන්න තමයි හරි ගස්සන්නේ. මෙහෙම තියලා ලොක් එකක් තියෙන එක දාපුවාම ඒක එහා මෙහා වෙන්නේ නැහැ. ඒකට තමයි කොෆි බීන්ස් දාන්නේ.
මෙන්න මෙතනින් ඇරලා තමයි වතුර දාන්නේ. මේකට දාන්න කියලා කියන්නේ ඇත්තටම ෆිල්ටර් වතුර. ඇතුලේ ෆිල්ටර් එකක් තියෙනවා. ඒ වුණාට ෆිල්ටර් වතුර දානවා නම් හොඳයි කියලා තමයි කියන්නේ මැෂින් එකට. මේ පිටිපස්ස මේක ගලවපුවහම මේක ඇත්තටම වෝටර් ටැංක් එක තමයි මේ. අපි ඉස්සරහින් වතුර පිරෙව්වට මෙන්න මේකට තමයි වතුර එකතු වෙන්නේ. මේ මැෂින් එකට වතුර ලීටරයක් දක්වා දාන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකේ තියෙන ස්ටිකර් එක තමයි දෝනේ ගැලුවේ. ඒකෙන් තමයි ඔක්කොම ඉන්ඩිකේට් කරන්නේ. මේ මැෂින් එක ඇවිල්ලා Breville Oracle Jet Espresso machine. ඕගලන්ට YouTube එකේ හරි Google එකේ හරි මේක ටයිප් කරලා ගත්තොත් බලා ගන්න පුළුවන් මේකේ තියෙන ෆන්ක්ෂන්ස් මොනවාද, මේ මැෂින් එක කොයි වගේද කියලා විස්තර දැනගන්න පුළුවන් ඉන්ට්‍රස්ට් කවුරු හරි ඉන්නවා නම්. මුලින්ම මේ කොෆි මැෂින් එක සෙට් අප් කරන්න ඕනේ. දෝනි තමයි ඉතින් ඒ වැඩ ටික ඔක්කොම කරේ. එනවාද ඔයගලන්ට මේක මැෂින් එක ඩවුන්ලෝඩ් වෙනවා programs. වීඩියෝ එක ටිකක් දිග වෙයි. මේක මම අර පෙන්නන්නම ඕන නිසා තමයි මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා ඔක්කොම වීඩියෝ කරගත්තේ. කාට හරි බලන්න මේ කම්මැලි වගේ නම් ස්කිප් කරලා බලන්නත් පුළුවන්. කොෆි මැෂින් සම්බන්ධයෙන් කාට හරි ඉන්ට්‍රස්ට් නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා මම. මොකද කෙනෙකුට මේ වගේ මැෂින් එකක් අතපත ගාලා ඉගෙන ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් එහෙම ගොඩක් අය ළඟ නැහැ. අනිත් එක තියෙන තැන්වල ඒව දෙන්නෙත් නැති නිසා. දැන් ඔන්න මැෂින් එක සෙටින් කරලා ඉවරයි. ඊළඟට තියෙන කොෆි හදන්න. මුලින්ම මේකට කොෆි බීන්ස් ෆිල් කරගන්න ඕනේ. ඒ වගේම වතුර දාලා ෆිල් කරගන්න ඕනේ. මේ මැෂින් එකේ පවර් එක ඔන් කරපු ගමන්ම ස්ක්‍රීන් එක ඔන් වෙනවා. ස්ක්‍රීන් එකේ වැටෙනවා අපිට ඕන කොෆි එක. අපිට එතනින් චූස් කරගන්න පුළුවන් කෝකද අපිට ඕනේ කියලා හදාගන්න. මේ මැෂින් එකකින් එස්ප්‍රෙසෝ, ලොං බ්ලැක්, ලාටේ, කැපිචිනෝ, ෆ්ලැට් වයිට්, කෝල්ඩ් එස්ප්‍රෙසෝ, එස්ප්‍රෙසෝ මාටිනි තමන්ට ඕන රෙසිපියක් කස්ටමයිස් කරගන්නත් පුළුවන් මේකෙන්. ඒ වගේම අපිට දෙන්නෙකුට එකවර මේක හදන්නත් පුළුවන්. තනි කෙනෙකුට හදා ගන්නත් පුළුවන්. අපි ඒකේ සෙටින්ස් වලින් ඒවා තෝරගන්න ඕනේ. ඔන්න දැන් කොෆි ග්‍රයින්ඩ් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි වෙන සද්දේ. ග්‍රයින්ඩ් වෙලා ඉවරෙච්ච ගමන්ම ස්ක්‍රීන් එකේ ඉන්ඩිකේට් කරනවා කොෆි ග්‍රයින්ඩ් වෙලා ඉවරයි කියලා. කොෆි ග්‍රයින්ඩ් වෙලා ඉවරෙච්ච ගමන්ම කිරි එකත් ලෑස්ති කර ගන්න ඕනේ. මේ වගේ ජග් එකකට දාලා දැන් මේ ග්‍රයින්ඩ් වෙච්ච කොෆි එක අනිත් පැත්තට මාරු කරනවා. මාරු කරලා එතන තමයි ඒක සෙට් කරගන්නේ. ඊළඟට මේ වගේ මග්ස් දෙකක් අපි දෙන්නෙකුට හදන්නේ මග්ස් දෙකක් යටින් තියලා ඔන්න ස්ක්‍රීන් එක ටච් කරා. දැන් කොෆි වැක්කිරෙන්න පටන් ගන්නවා කප්ස් දෙකට. කප් එකට කොෆි වැක්කිරෙන විදිහ මට සමීප දර්ශනයක් ගන්න බැරි වුණා. ඊළඟ පාර මම කොෆි හදනකොට ඔයගලන්ට ළඟ දර්ශනයක් අරන් දාන්නම් බලන්න. මේක යන්තම් පේනවා කොෆි වැක්කිරෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. පේනවද ඔයාලට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි මේකට කිරි තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කිරි ටික තමයි ලෑස්ති කරගන්න. මෙන්න මේ විදිහට කිරි ටික දාලා මෙන්න මේ කොනේ තියෙන තැනට ඒක ඇතුළත් කරාම
ඊළඟට ස්ක්‍රීන් එකෙන් ටච් කරන්න ඕනේ. එතකොට කිරි ටික රත් වෙනවා. කිරි ටික රත් වෙනා වගේම කිරි එකේ පෙන එනවා. ඒක තමයි ඒ සද්දේ. ඒක තප්පර 65ක් යනවා එහෙම වෙන්න. ඔයගලන්ට පේනවද මේ ස්ක්‍රීන් එකේ රතු පාට තියෙනවා. ඒ රතු පාට රවුම කම්ප්ලීට් වෙලා කොළ පාට වෙනවා. එතකොට තමයි මේ කිරි එක රත් වෙලා නවතින්නේ. ඔන්න දැන් කිරි ටික රත් වෙලා ඉවරයි. කිරි ජග් එක අහකට ගත්ත ගමන් ඒක පිහ දාන්න ඕනේ. අනිත් එක ඒක සෙල්ෆ් ක්ලීන් වෙනවා. එතකොට අපිට ඒක ඇතුලේ සුද්ධ කරන්න දෙයක් ආයෙ ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ ජග් එක හොඳට කවුන්ටර් টොප් එකට පොඩ්ඩක් ගහන්න ඕනේ. එතකොට තමයි අර දියර කිරි ගතිය යටට ගිහිල්ලා පෙන උඩට එන්නේ. මෙන්න මේ විදිහට ඉතින් දාලා තමයි දෝනි හරි ගසලා දුන්නේ. එයා කිව්වා එයාට ඩිසයින් දාන්න බෑ කියලා. දැනට අපිට සාමාන්‍ය විදිහට කොෆි එක ඩෙකොරේට් කරලා එයා දුන්නා. ඔන්න ඉතින් මං හිතනවා අද දවසේ වීඩියෝ එක මෙතනින් මං ඉවර කරනවා කියලා. තව එක දෙයක් තියෙනවා. අපි කොෆි හැදුවට පස්සේ මේ කොෆි ග්‍රයින්ඩ් වෙච්ච කුඩු ටික අපි අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. මැෂින් එකේ තියන්න බෑ. ඒකටත් වෙනම පොට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට තමයි මේ අයින් කරන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම ඒක ක්ලීන් කරන්නත් ඕනේ. නැත්නම් ඒක අර කළු පාට කහට බැඳෙනවා. ඉතින් සුද්ධ කරන්නත් ඕනේ. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන්ට හම්බ වෙන්න එනකන් සතුටින් පරෙස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.